අද යන්නේ හිතන්නේ වෙනස්ම තැනකට. ඒක තමයි මෙන්න මගේ පස්සෙන් තියෙන මෙන්න මේ කන්ද. අරංගල. පොඩ්ඩක් පාර වැදුණා අපිට. යන්න පාර වැරදුනා. පාර හොයාගන්න ඉන්නේ දැන්. මේ කන්ද තරණය කරන්න. එහෙනම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න එක දිගටම. එහෙනම් පස්සෙන් යමු. යන්න. අපි දැන් ගමන පටන් ගත්තා. එන්න දෙන පාර නම් මෙන්න මේ වගේ පාරක් තියෙන්නේ. මෙන්න මේ වගේ පාර. සාරක මොනවද කියන්න දිනද? පුත් කියන්න දෙයක් නැහැ. යන්කෝ අපි ඉදිරියට ගිහින් බලමු අපි ඒ සම්බන්ධව. පාර කොහොමද කියලා හොයාගන්න ඉන්නේ කොයි පාරද යන්නේ? මෙහෙම එන්න දෙන්නේ බා. පාර කෙස්ස පාර දුනා දෙපාර. පාර තමයි හොයාගන්න බැරි මේ පාරවල් එක එක තියෙනවා. හොයන්න මේ පාරෙන්ද? පාරවල් දෙන එක එක පාරවල් මේ කොයි පාරද හිතා ගන්න බෑ. ඊළඟ ස්ටාර්ට්. මම හිතන්නේ නම් මේ පාරෙන්ද අපි මොන පාරද බං ආවේ එතකොට මේ කොයි පාරද ආවේ? ජය පාර ඇතුළටම ආවම පාර ඉවරයි. ඒ එතනින් ඊළඟ පාත ගෙදරක දාලා ගිය හැකි. මෙන්න මේක පාරක් තමයි යන්න නම් තියෙන්නේ. එහෙනම් ඉස්සරහට ගහමු. වාලේ පාරේ දිගටම ආවම පාළු ගයක් හම්බුණා. කැඩි ටිකක් ඒ ගියා ගානේ උඩට එද්දි මෙන්න වගේ පොඩි බෝඩ් එකක් හම්බුණා. බෝඩ් එක කියන්නේ අරංගල වන සම්පත් රක්ෂණ අමාත්‍යාංශයෙන් ගහව බෝඩ් එක. ඒ පාර මෙන්න මේ පාරේ උඩට යන්න තියෙන්නේ. පාර හොඳට තියෙනවා. මොන වගේ වෙයිද දන්නේ නැහැ. මොකද අද මේ දවස් ටිකට කලින් වැහලා තිබ්බේ. රස්සා පොඩ්ඩ මේ යන්න පාර අමාරුයි. ගමින්සුන කියන්නේ යන්න අමාරුයි කියලා. බලමු. ඉත්තයිකෝ. එයා ඉස්සරහට මගෙත් එක පාර තියාගෙන ඇවිල්ලා තියෙන නේබා. පොලිසිය ගාව පාර යන්න බෑ. මොකද මේ පාරේ මේ ඇතුළට ගියන්න ගියපුවාම පොඩ්ඩක් කැලේ තියෙනවලු. ඒකින් යන්න බැරිලු. ඒක ගොඩක් අමාරු යන්න. ඒක නිසා මෙන්න මේ පාර මෙන්න. අම්මඩ. වෙයි. පාරනට මොකද්ද? මොකද්ද සාරංග මේ? පාරණයන් ගියක් හදපුවක් තියෙනවා. මේ මෙතනින් උඩට යන්න තියෙනවා. පාර වර්ධින්නේ නැහැ. මෙතනින් උඩට. යන් ඉස්සරහට. වල මේ පාරේ ආවට කමන්නේ මෙන්න මේ බට කඩන්න එපා. මොකද මේ ගමින්සුන් ඔතර යන බටලා ඉන්නේ. මොකද යන පාරෙමයි තියෙන්නේ. පා ගන්න එපා ලේසියෙන් මේ බට. මොකද කන්නොත් මේ මිනිස්සුන් ඔතර නැ තියෙනවා. ඊට පස්සේ මේක පරිස්සම් කරගෙන යන්න උඩට. එන්න දෙන මෙන්න වගේ කඳු ගල් පර්වත ගස් කැලයක් මැද මේ ටික ආව පට්ට මහන්සි පේනවනේ පල්ලම තාම පොඩි දුරක් ආවර බෝඩ් එක නේද තව ඒ වගේ ගොඩක් දුර යන්න තියෙනවා පාර තියෙනවා බය නැතුව එන්න පුළුවන් රෙකමන්ඩ් ගන්න පුළුවන් පාර හොඳයි නේ පාර හොයාගන්න පුළුවන් ලේසි අනික ඔයාලා එනකොට මේ අර පැත්ත කොහෙද හොටල් එක පැත්ත නේ බා පේනවනේ මහන්සිනේ මහන්සිය කියන්නේ මේක බෝතල් 6ක් විතර දාලා මේ බෑග් එකට මු නිකන් යන අතවල වල අකෝ වමලා මේක මේ යන්නේ උයකෝ මේක බෝතල් 6ක් තියෙනවා වතුර බෝතල් 3යි මේ බෝතල් දෙකයි බිස්කට් තියෙනවා ඔයාලට මෙන්න වගේ පොඩි සලකුණු තියෙනවා සලකුණු දෙක යන්න ඒතර වර්ධින්න පාර මොකද මේ අරංගලට එන පාර පොඩ්ඩක් ගොඩක් කට්ටිය දන්නේ නැති නිසා ගොඩක් කට්ටිය පාර වරද්ද ගන්නවා හින්දා මේ වරද්ද ඔයාලා මේ වගේ යලපාරක් හම්බෙනවා යලපාර දිගේ මුඩට යද්දි පාර ලේසිය හොවා මතවා ගන්න ඉතින් යලපාර දිගේ මුඩට යන්න මෙන්න මේ වගේ පාරක් තියෙනවා
පොඩි දුරයි ආවේ. මේ හයික් එක පට්ට හાર્ඩ් එකයි. මොකද දිගටම තියෙන තල බෑවුම. අංශක 90ක විතර තියෙනවා නේද? පට්ට බෑවුමක් තියෙන්නේ. පේනවනේ කොහොමද මහන්සි. ලා උඩට යන්. හරිය. සමතරම් මගේ මන්සල ලකුණු දුන්නා. ඒක බලන්න අපට පාරවල් දෙන්නේ නැහැ. අම්මෝ. අපිට අන්දින වෙන්න වගේ ලස්සන පරිසර කලාපයක් ඔස්සේ. වහින දවසට මේක වතුර පාරක් එන්නේ නැති හොඳට. යන්ග්ස්ටර්. දැන් තව හන්ද මාමුල ඉන්නේ. තව යන්න තියෙන උඩ. පට්ට මහන්සි ඇත්තටම ගුවොත් මේ වගේ කන්දක් නැංගමයි. මොකද මේ කන්ද තනිකර අංශ 90ට මෙහෙම බෑවුම තියෙන පල්ලෙහාට. දැන් තාම කන්දේ මැද ඉන්නේ. නැවතුනේ මොනවද පෙන්වන්න දන්නවද? වහන්න ලස්සන. මේ දිගටම තියෙන්නේ මේ වගේ පරිසර කලාපයක්. මොකද එනවනම් විනාශ කරන්න එපා. අනික වතුර වැඩිපුර අරන් එන්න. මොකද එන්න තියෙන පාර ගොඩක් අමාරු ඇත්තටම. මේ වෙන මොකුත් විශේෂ මොකුත් නැහැ. ඒවට එන්න දින පාර ගොඩක් අමාරු. එහෙනම් වතුර අනිවාර්යෙන් වැඩිපුර අරන් එන්න. මොකද කන්ද මුදුනේ වතුර නැහැ. මේ වගේ අසන පරිසර දිගේ තමයි යන්න තියෙන්නේ. හැබැයි මහන්සි. පටන් ගත්තා. තව එහෙමම බලලු. තා ජුට්ටයි. අපිට ඇති. නැදාදී නව පොඩි වතුර බල හම්බ වෙනවා. පොඩ්ඩක් ෆ්‍රෙෂ්ලා මොනඩ හොදන්නේ. වතුර බොන්න හුලුවන් දන්නේ නැහැ හැබැයි. අවුලන. අම්මා බල බොන්න බොන්න ඉලා ඔක්කොම කරේ. අවුලන්නේ. බොන්න බල. අම්මා එන්න බෑ view කොහමද? කොච්චර මහන්සියවත් මේ වගේ ලකුණක් දැක්කම හිත නිමිට යනවා. යා. සර. අම්මට උඩු. බලන්න.
කොහොමද මෙතන view එක මෙතෙන් ආවට පස්සේ තමයි හැංගේ මහන්සි ඔක්කොම නැති උනේ පට්ට නිදහස් පරිසරයක් තියෙන්නේ මේ වගේ තමයි දිගටම උඩට තියෙන්නේ පල්ලෙහානත් අලිවර සුපිරි කන්දක් තියෙන්නේ ඒත් මෙතෙන් ආවට පස්සේ මහා සංසියමක් තියෙන්නේ අර ඈතින් පේන්නේ නාලන්ද වැව නේද ජලාශය නාලන්ද ජලාශය ඔය තමයි නාලන්ද ගෙඩිගේ එහෙම තියෙන්නේ බලන්න ඈතින් view එක ඈතින් කඳුනම් මුකුත් දෙකලා දන්නේ නැහැ අත්‍තරම පස්සේ මම උඩට ගිහිල්ලා මේ කන්දට එන විශේෂයක් තියෙනවා කියන්න ඒ කන්දේ විශේෂයක් දේ උඩට ගිහිල්ලා කියන්න මොකක්ද කියලා වැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක එහෙනම් උඩට ගිහිල්ලා හම්බෙමු කන්ද අපි සෑන්දුරට ඇවිල්ලා දින්න උඩට තා පොඩ්ඩයි මෙහෙමනේ පොඩි ගාලක් තියෙනවා බලමු කොහොමද කියලා උඩට ගිහිල්ලා මේක මහා ලස්සන ඇත්තටම එහෙනම් ගිහිල්ලා යනවා මෙහෙම අර වැටරනේ තෝ කන්ද පැත්තට ලොකු පැත්තට ඉස්සලා වැස්ස කාලට නම් එන්න බා ජීවිතේ හිතන්නවත් එපා. වැස්ස කාලට આવොත් නම් ගොඩක් අන්තර වැඩි මේ පේනවනේ. කකුල පතුරු ගියා මගේ. එතන දුවල්නා මෙතන දුවල්නා. එන්න සුන්ද සපද්දක් දාන් එන්න. මේක නගිදි. අරංගල මුදුනටම ආවා. නෑ. තතෙන් දැන් තව තියෙනවා. මේක තමයි මුදුන. අපි හිතන් හිටියේ මේ මුදුන කියලා. නෑ. තතෙන් දැන් තියෙනවා. ඊට කලින් මේ පැත්තට ගියමු. වව්. මෙතන කැම්ප් කරන්න උදේනේ. මෙතන කැම්ප් කරන්න බෑ හුලම් පාරට මොනවා වෙයිද දන්නේ. දැන් කැම්ප් උදේට හොඳ නේද? අම්මෝ මෙන්න view එක අරෝක වෙන්න දෙලා මෙතෙන් ටන්සක 360ක් පේනවා අර දින්නේ ලොකේෂන් එක වෝව් Orang gak ada.
මේ අරංගල පොඩිම පීක් එක. අර අතන පේන් ඉස්සරහට ඒ තමයි ලොකුම පීක් එක. උතෙන් යන්න ඕනේ. අපි ඔය මැදින් තමයි ආවේ. මෙන්න මේ වගේ තැනට. කොහොමද ලස්සන. ඔයාලට විශේෂ දෙයක් කියන්න දෙනකෝ මේ කන්ද ගැන. ඒ කන්ද ගැන විශේෂ දෙයක් කියන්න දෙනවා කිව්වේ මොකක්ද දන්නවද? මේ කන්ද ගැන ලොකු ජනප්‍රවාද තියෙනවා. ඒ තමයි 1748 ගොංගාලේ ගොඩබණ්ඩා සටන් මෙහෙයපු තැන තමයි අරංගල කන්ද මුදුන කියලා කියන්නේ. ඒ කන්ද මුදුනේ කන්ද තුනකින් සමන්විතයි. මේ එක කන්දක් අතන තම මැද කන්දක් දෙනවා. එහා ඇතින් ලොකු කන්ද දෙනවා. කන්ද තුනක් තියෙනවා. මේ කන්ද මීටර 709ක් උසයි කියලා තමයි තියෙන්නේ. මේක දඹුල්ල නවල් ප්‍රධාන මාර්ගයේ යන ඕන කෙනෙක්ට මේක පේනවා මේ කන්ද. එන විශාල කන්දක් මේක. මේ හරියට අපට ජලාශය ගොඩක් පේන්න තියෙනවා. මේ ජලාශය ඇත්තට මොනවද කියලා හරියට දන්නේ නැහැ. හින්දා විස්තර නොදැන ඔයාලට කියන එක හරිය නැති නිසා මම කියන්නේ නැහැ. කන්ද එක අගුල වෙලා තියෙන්නේ මොකද පට්ට මහන්සේ. මෙතන වලස පට්ට නිසාවක් තියෙනවා. මෙතන ළඟ තියෙන ජලාශයයි මේ. එහෙනම් අතෙන්ද ගිහිල්ලා හම්බෙමු. ඒ තමයි අරංගල උසම පීක් එක. එහෙනම් අතෙන් හම්බෙමු. අරංගල සෙවෙනි කන්ද. අර මෙන්න පළවෙනි පීක් එක ඉස්සලා මම අර හැබැයි මම ඔයිට වැඩි හොඳට ආව කන්දේ හැබැයි බඩ ගන්න නැද. හරි හරි ඉතින් මොඩක් වෙන්නත් නැත්නම් වීඩියෝ. This is my world. වාඩ පේන්නේ. අර තුන්වෙනි පීක් එක. එතෙන් ගිහලා හම්බෙමු. අර තින්නේ තුන්වෙනි පීක් එක. ඒකට යන්න දෙන්නේ මෙන්න මේ හැරෙන් ගිහිල්ලා කොහොම උඩට යන්න දෙන්නේ. එහෙනම් සාරංග මොකද කියන්නේ? යා. යා. මේ ගමන ආරම්භ කරනවා. බබියන් මෙතනින් බහින්න පුළුවන් කියලා කියන්නේ. බැරි නේ. වරෙන්ද බා. අම්මෝ මෙතන වහින්න බෑ. මුණ මෙතින් තමයි පාරදී. අත්‍ර මාරෙන් දහසක් දැනෙන්න මෙතනින් ගන්නේ. ආවුන පේන වීඩියෝ. ස්පොට් දහසක්. එයා අපි චුට්ට නෙදාගමු. මේ තමයි මම හොයන නිදහස. සාරංග කොහොමද මොනවද කියන්න තියෙන්නේ? දැන් නිදිම අපි
චුට්ටක් නිදා ගන්නවා. මෙන්න මේ වගේ view එකක් බලාගෙන. බලන්න view එක. පිස්සුවක්. මේ අරංගල දෙවෙනි පීක් එකේ යන්න තුන්වෙනි පීක් එක. ඉස්සරහා දින්න යන්න. ඉස්සරහට. ආන ගලයක් තියෙනවා අප්පාගේ. අර පොඩි වීදුමක් වගේ ලයිට් නැති තිබුණා සාරම වරුන්නේ. ඒ තිබ්බනම් මේක මේක නම් පිස්සුව. පල්ලෙහා දෙය දුන්නක් වෙනවා. ඒකට වහිනවා. කන්ද මුදලට වහින්නේ නැහැ. ඒකට අපේ පල්ලෙහාට වහිනවා. හරි අරංගල අන්තිම කොටසට තාම ඒ අරංගල අන්තිම කොටස මේකට යන්නේ මෙහෙම නගිනවා ඉස්සම මේකට නගන්නේ මේක යන්නේ එන්න ඕන මේ කන්ද ගැන විශේෂ තමයි ගොංගාලේ කොට මණ්ඩා සටන් මෙහෙපු කන්ද තමයි අරංගල කන්ද මුදුන කියලා කියන්නේ. එහෙනම් මේ කන්ද මුදුනෙන් සමු ගන්න. අය නැවත අලුත් කන්ද මුදුනකින් හමු වෙමු.